අපි අද තවත් ලක්ෂණ ලොකේෂන් එකකට යන්න හදන්නේ. දැන් නුවර පහු කරලා අම්පිටිය ඒ ටිකත් පහු කරලා දැන් මේ උඩහට යන ගමන් ඉන්නේ රිකිල්ල ගස්කඩ පැත්තට. ඔයගොල්ලෝ දන්නා ඇති රිකිල්ල ගස්කඩ ලස්සන කබානයකට තමයි අපි අද යන්නේ. යමු අපි ඔහොම ඉස්සරහට. ලස්සන මල් ගහක් එක්ක බයිසිකල් ටික තියලා අපි ෆොටෝ ගැහුවා. අපේ අද යාළුවෝ තව 6 දෙනෙක් යනවා, ඔක්කොම 7 දෙනෙක් අද යනවා පෙටු කර එක. ඉන්නව කට්ටිය මෙතන සෙට් එක. මම හඳුන්වලා දෙන්න. උෂාඩෝයි, තුලයි, අය අශේන්, අෂාන්, සචින් සෙට් එකේ ඉන්නවා කුෂාන්. යමු ඕම. දැන් අද ටිකක් පරක් වුණා අපි. ටවුන් එකටලා හිටියා, බඩු අයක් ගත්තා. දැන් ඕම කබානකට යන්න හදන්නේ. බලමු ටයිම් තිබ්බොත් තව තැන් 2-3කට යනවා. යමු එහෙනම් අපි ඔහොම ඉස්සරහට. අපි දැන් ගියා, අපි නවතින තැනට ගියා. අපි එතන කබානකට අපි එතනට ගිහිල්ලා අපේ බෑග් ටිකක් තියලා කරලා මහන්සිත් එක්ක ඉතින් හොඳටම ආපහු ආවා අපි මේ හේවාහැට පැත්තට. හේවාහැට පැත්තට ඇවිල්ලා එතන මේ පොඩි ඇලක් යනවා. එතනින් අපි නාන්න කියලා තමයි දැන් හැදුවේ කට්ටියත් එක්ක. මෙතන ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව නාන්න පුළුවන්. සේෆ්ටි එක අවුලකුත් නැහැ. ටිකක් එන්න ඕනේ. හැබැයි එතන අපි නවතින කබානෙක් ගාව ඉඳන් ටිකක් උඩහට එන්න ඕනේ හේවාහැට පැත්තට. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් පරිස්සමට කට්ටියට නාන්න පුළුවන්. ලස්සන ඇල පාරක් යනවා මෙතනින්. හොඳයි ඉතින් අපි ඉස්සරහට අපි නවතින කබාන එකේ මම වීඩියෝ ටිකක් දාන්නම්. දැන් මෙතන නාලි වරලා අපි ආයෙ යනවා එතනට. එතනට ගිහලා එතනින් ලන්ච් එක අරගෙන එහෙනම් අපි එතනදී හම්බ වෙමු. මෙතන ආයේ සුපිරි ප්ලේස් එකක් ඈ. ඒ බලන්න අපේ උන් ටික. අපේ උන් ටික මේක යනවා ලෙස්සලා. ඒ වට්ට ප්ලේස් එක හැබැයි මෙතන මේ වතුරේම පට්ට සීතලයි. මේ පට්ටම් ප්ලේස් එක අපේ කට්ටිය මෙතන නානවා. ආයේ මෙතන ආයි සුපිරිම ප්ලේස් එකක් ඈ. ඔයාලා අනිවාර්යෙන් මේ පැත්තට එනවා නම් කියන්නේ හේවායට පැත්තට රිකිල්ල ගස්කඩ මේ පැත්තට එනවා අනිවාර්යෙන් මෙතනට එන්න. සුපිරිම ප්ලේස් එක මේ අපේ උන් ටික ඔක්කොම නානවා. තිබ්බ මහන්සිය කොහෙන් ගියාද දන්නේ. අපි කියන්නේ මාර මහන්සියකින් අපි ආවේ මෙතනට. දැන් මේ මහන්සිය කොහෙන් ගියාද දන්නේ. ඒ තරම්ම සුපිරිම ප්ලේස් එක. ඒ මූ අර අත්තට ගියා මන්දලේ. තේරෙනවනේ අපේ උන් ටික ආතල් එකේ ඉන්නවා. සුපිරි ප්ලේස් එක. ආයි කියන්න වචන නැහැ. සුපිරි. අපි දැන් ගිහිල්ලා නාලා හේවාහැරට ගිහිල්ලා නාලි ඉවර වෙලා අපි ආපහු ආවා අපේ අද ඉන්න අපේ ලස්සන නවාතැනට. ඔයගොල්ලෝ දකින්නේ දැන් අපි මෙතනට ආපු විදිය. ආයිම ලස්සනයි මෙතන. පෙන්නන්නම් එහෙනම් අපි දැන් බයික් ටිකත් මෙතනින් දැම්මා. කට්ටිය බයික් ටිකත් මෙතනින් දාලා ඔහොම එහෙනම් මම පෙන්නන්නම් අද අපි ඉන්න බාගීස් නේචර් හුක් කියන ලස්සන කබාන එක.
හරිම නිදහස්. හවස් වෙද්දී බලමු අපි මෙතන තත්ත්වය කොහොමද කියලා. පොඩි පාටි එකක් මෙතන දාන්න හදන්නේ. යාළුවෝ කට්ටියත් එක්ක. දැන් අපේ ලන්ච් එක රෙඩි වෙන ගමන් තියෙන්නේ. ලන්ච් එක රෙඩි වුණාම මම විස්තර දාන අපි ෆුල් බෝඩ් පැකේජ් එකකට ආවේ අද. මම මේ විස්තරත් මේගොල්ලන්ගේ කන්ටැක්ට් නම්බර් එකකුයි ඒ ටික ඔක්කොම මම දාන්නම්. ඔයගොල්ලොත් එන්න මෙතනට. ලස්සන තැනක්. හරිම ලස්සන නිදහස් තැනක්. ඉතිලා තියෙන්නේ දැන් ඉතින් කට්ටියත් එක්ක කන්න තමයි තියෙන්නේ. සෙට් එකම ඉන්නවා. ප්ලේස් එකත් එක්ක මරු ඉතින් ප්ලේස් එකක් තියෙන්නේ. දැන් ඉතින් අපි වොෂ් එකක් දාලා කරලා කට්ටියත් එක්ක පොඩි පාටියක් දාන්න කියලා හැදුවේ. මම ඔයගොල්ලන්ට කිව්වේ ඉතින් හවසට පොඩි පාටියක් දානවා කියලා. දැන් අපේ කට්ටිය ඔක්කොම රෙඩි වෙලා ඉන්නේ. පේනවද? වීඩියෝ ටිකක් දාන්නම්. අපි සුපිරි පාටියක් දාන්න හදන්නේ ඉතින්. කට්ටියම ඉන්නව එතන. අපිට දැන් ඩිනර් එක රෙඩි වෙලා තියෙන්නේ. අද තියෙනවා අපිට කොත්තු තියෙනවා. කොත්තු ඒවලා තියෙනවා. ඊට පස්සේ නාසි ගුරන් ගත්තා. මේගොල්ලන්ගේ මෙනු එක සාමාන්‍ය ගොඩක් හොඳයි. හොඳ මෙනු එකක් තියෙනවා. හැම කෑම මෙනු එකටම ඩෙසර්ට් එකක් යනවා. ඩෙසර්ට් එකත් මේකේ අයිස්ක්‍රීම් අපි කර්ඩ් ගත්තේ. අයිස්ක්‍රීම් තියෙනවා. ගොඩක් දේවල් යෝගට් හම්බුණා උදේ. හොඳයි ඉතින් ඇත්තටම මෙනු එක ගොඩක් හොඳයි. good morning එහෙනම් හැමෝටම. තවත් ලස්සන දවසක උදෑසනක්. බලන්න මේ පැත්තේ ලස්සනට ඉර පායගෙන එනවා. මෙහි ඔයාලට ලස්සන සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් මෙහි આવොත්. බලන්න කොහොම මාර ලස්සනට තියෙනවා ගම් පාරට. මේ දාලා තියෙන්නේ කෙනෙක් වෙනවා වීඩියෝ එකක් ලස්සන ටයිම් ලැප් එකක්. එකක් දාන්න. බලන්න සීතල නම් අඩුවක් නැහැ. සීතල තියෙනවා හොඳටම. අපේ උදේ බෙට්ටි එකත් රෙඩි වෙලා තියෙන්නේ. බිස්කට් නම් ඉතින් අපි ගෙනාවේ. ඒකත් කියන්න බෑ ඉතින්. බලන්න. හොඳට ඉර පායලා තියෙනවා. කට්ටියත් ඉන්නවා අපේ.
බ්‍රෙක්ෆාස්ට් එකත් රෙඩි වෙලා තියෙන්නේ දැන්. මෙහි ඇත්තටම මේ මෙනු එක ගොඩක් හොඳයි. උදේට ජූස් එකක් තියෙනවා. වෝටර්මෙලන් ලයිම් දාලා ජූස් එකක්. ඒකත් එක්ක චිකන් කරි පරිප්පු එකයි සම්බෝල කොමික් ඉන්දියා අප් එක. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් බලාගෙන අවුව නම් දැන් ටිකක් සැරයි. අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන එහෙම කට්ටියද අපේ කට්ටිය ලෑස්ති වෙනවා. ඊට පස්සේ යන්න හදන්නේ මන්දාරම් නුවර පැත්තට. පොඩ්ඩයි ඒ පැත්තට ගිහිල්ලා හිත රවුමක් දාලා හවස් වෙලා එහෙම ගෙදර යන්න තමයි හිතන් ඉන්නේ. යමු එහෙනම් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන කට්ටියත් එක්ක ඉතින් මේ පැත්තට. අපි දැන් කට්ටියෙන් පිටත් වෙන්න හදන්නේ. අපි හිටපු කබාන එකට සමු දීලා දැන් අපි යන්න හදන්නේ මන්දාරම් නුවර පැත්තට. Vale. අපි බයික් ටික මෙතන ගෙදරින් දැම්මා. කොළපතන ඇල්ලට තමයි යන්න හදන්නේ. මේක මන්දාරම් නුවර තියෙන ප්‍රසිද්ධම දියඇල්ලක් තමයි කොළපතන ඇල්ල. අපි යම් තනින් සාමාන්‍ය ටික දුරක් පයින් යන්න තියෙන ඇල්ලට. අපි යම් අපේ කට්ටියත් යනවා ඉස්සරහට. ඇල්ලක් පේන්න වෙනවා. Pareho papi di base. මේ තියෙන්නේ ලස්සන කොළපතන ඇල්ල. ගොඩක් මහන්සි අවුව නිසා දැන් නම් දියඇල්ල පේන මානේ තියෙන්නේ. දැන් අපි ළඟට දියඇලි දෙකක් වැටෙනවා මෙතන. මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි. යා අපි යන ලස්සන බලන්න තව ඉස්සරහට. අපි දැන් කොළපතන ඇල්ලටත් ගියා. දැන් මෙහෙම දැන් දවල් වෙලා තියෙන වෙලාව මෙහෙම අපි යන්න කියලා හැදුවේ මොකද ගොඩක් මහන්සි අනික අපි දැන් හෙට වැඩට යන්න ඕනි. ඒක නිසා මෙහෙම අපි යන්න කියලා හදන්නේ. අපි එහෙනම් පල්ලෙහාදී හම්බ වෙමු.
දෙන්නේ අපි දැන් ගෙදර යන ගමන් ඉන්නේ කට්ටියත් එක්ක මෙතන පොඩ්ඩක් නැවැත්තුවා වතුර ටිකක් පුරව ගන්නත් එක්ක කොහොම හරි ඉතින් හවස් වෙන්න කලින් ගෙදර යන්න ඕන. තව කිලෝමීටර් 130 ගානක් විතර තියෙනවා. කට්ටියත් එක්ක ඉතින් දැන් ඕම යනවා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා. දැන් හවස් වෙන්න කලින් කොහොම හරි ගෙදර යන්න ඕනේ. එහෙනම් වීඩියෝ එක බැලුවට thank you ඔයාලා. subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. ඉස්සරහට තවත් ලස්සන තැනකදී හම්බ වෙමු.